1, 2, 3, 4. මොකෝ පුතේ මේ ආපු වෙලාවෙ ඉඳලා තියෙන හදිසිය? ඇයි කවුරු හරි එනකම් මග බලාගෙන ඉන්නවද? අනේ නෑ මිස්. එහෙනම් මොකෝ පුතේ? හරියට කිරි බොන දරුවෝ ගෙදර දාලාව වගේ ආපු වෙලාවෙ ඉඳලා වෙලාව බලන්නේ. අද ගෙදරට එළවලු මාවටයක් අරන් යන්න තියෙනවා මිස්. ගොඩක් හවස් වුණාම පොලිසිය එනක වැඩි. කසාද බැඳලා දරුවෝ ඉන්න මටත් නැති රාජකාරිණී පුතේ ඔයාට තියෙන්නේ. ඇයි ගෙදර කවුරුත්ම නැද්ද ඔයා කරන්නේ? තාත්තා වැඩට යනවනේ මිස්. අම්මට අයියා දාලා යන්න විදිහක් නෑ. මං හරි අම්මා හරි අයියා ළඟ ඉන්න ඕනේ. ඇයි අයියා අසනීපෙන්ද ඉන්නේ? අයියා උපතින්ම මන්ද මානසිකයි මිස්. අනේ මට සමා වෙන්න පුතේ. නොදන්නාකමටයි හාර ඇවිස්සුවේ. ඒකට කමක් නෑ මිස්. යා මං සයුරිය මාකට් එක ළඟින් බස්සගෙන යන්න. අනේ මිස් මට එක බස් එකනේ. යන් දරුවෝ මට ආයේ එහෙ ගියාය මෙහෙ ගියාය කියලා වෙනසක් නෑ. බලන්නකො මගේ අත් දෙක තියනවාද කියලා. නිකන් නෑ වගේ බා. ඔක්කොම ඩිස් කීයක් ගන්නවද? 150ක් නේ. ඒයි 75යි ගහන්න කිව්වේ. 75. තපා තමයි. බොහොම අමාරුවෙන් 75ට කිට්ටු කරලා ඉද්දි මට 72ට 74 කියුණානේ බං. සෙන්සි කිසිම හිතක් පපුවක් නැතුව තව 75ක් ඇඩ් කළා බං. කමන්නේ පිටට නෙවෙයි ඇඟට. අපිටත් හොඳ වැඩේ. අම්මලා දුක් මහන්සියෙන් හම්බ කළ දෙන දෙයක් කාලා පොතක් බලන් ඉන්න නැතුව ආවා මේකට. මම අපේ 100 මොනවානේ 1500ක් ගස්සන්න ඕන. එහෙනම් ෂුවර් එකටම මහා බ්‍රහ්මයා කෙල්ල කොල්ල වෙන් කරන වෙලාවේ වැරදීමකින් කෙල්ලන්ගේ පැත්තට දාපු කොල්ලෙක්. කොහමද කෙල්ල ඔක්කොම මේ විදිහට උනාන? මල් වොණ්ඩෙන්නේ අපිට තමයි. මල් නා වවා ගන්න බැරි වෙලා දරු මල්ලු හදන්න උනොත් තමයි ගස්. අම්මේ. සෝරි මචං. මචං සෙන්සේ ටෙම්පරාද කරපු අත් දෙක උඹ මිටිකි දාලා මලවන්න දාන්නේ. අත්ත බයම්.
සයුරිගේ අයියා සයුරිට වඩා ගොඩක් වැඩිමල්ද? අවුරුදු 7ක් මිස්. අයියගේ වැඩ අයියට තනියෙන් කරගන්න පුළුවන්ද? ඉස්සර නම් බෑ. මං කිට්ටු වෙලා කියලා දෙන්න ගත්තට පස්සේ දැන් පුංචි පුංචි දේවල් කරගන්නවා. සයුරි බැඳලා ගිය කාලෙක අම්මටයි තාත්තටයි තමයි යත් එක්ක හැප්පෙන්න වෙන්නේ නේද? මං කවදාවත් බඳින්නේ නෑ මිස්. මං වයලින් ක්ලාස් එන්නේ අයියා මියුසික් වලට ආස නිසා. දවසක යාටයි මට ජීවත් වෙන්න පුළුවන් පුංචි රස්සාවක් ගෙදර මිදන් කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව මිස්. මං හිතන් ඉන්නේ ගෙවල් වලට ළමයිට වයලින් ක්ලාස් එකක් කරන්න. මිස් අඬනවනේ. ඔයානේ දරුවෝ අඬවන්නේ. ඉස්සර අයියා ගැන හිතද්දී මටත් දැනෙනවා. ඒත් දැන් එහෙම නෑ. එයා අපි වගේම හිතන පතන දවසක් කියනවා කියලා මට විශ්වාසයි මිස්. මං ඒ දවස් වෙනකම් මහන්සි වෙලා වැඩ කරනවා. විශ්වාසය තරම් වෙන කිසිම දෙයක් බලවත් නෑ දරුවෝ. ඔයා කවදා හරි දිනයි. මං සතිපොළ ගාවින් බහින්නම් මිස්. කතා කර කර ආවා මිසක් ආපු දුර තේරුණෙත් නෑ. කලේ ලොකු පිනක් මිස්. මං බස් එකේ ඉන්න හිටියේ නම් තාම ජන කලායක ළඟ. ඔයාට උදව් කරන එක මට ලොකු සතුටක් දරුවෝ. මාව සන්තෝෂ කරන්න ඉඩක් ආවොත් නොකියන්න එපා.
මොකද ළමයෝ මෙතන කරන්නේ? ගෙයින් එළියට බයින්න එපා කියලා නේද ස්ටොප් එකෙන් තියලා ගියේ? අම්මා වුණා තල්ද දියා. කාරක ගියා?